හායි කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද මම ටිකක් වෙනස් කෑමක් තමයි හදන්න යන්නේ. ඉතින් අපි බලමුකෝ කොහොමද හදන්නේ කියලා මේක. දැන් මම මෙතන බටර් අරන් තියෙනවා. ඉතින් කැමති නම් අපිට ඇස්ට්‍රා වගේ දෙයක් ගන්නත් පුළුවන්. මම මේ විදිහට මේ දේවල් එකින් එක කිරලා ගන්න තමයි යන්නේ. මොකද ඒක පහසුයි. ඉතින් දැන් මම මේ ගත්ත දේවල් වල ප්‍රමාණය ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. මම බටර් එක අරන් තියෙන්නේ ටිකක් මෙල්ට් වෙන්න දීලා. ඒ කියන්නේ කාමර උෂ්ණත්වයේ වගේ තියෙන්න ඕන. ඉතින් ඔයාලට මේක බීට් එකක් යූස් කරලා උනත් හදා ගන්න පුළුවන්. දැන් මම අද බීට් එකක් යූස් කරන්නෙත් නැහැ. oven එක යූස් කරන්නෙත් නැහැ. මම මේක හදාගන්නේ අද ලිපේ තමයි. ඉතින් මම සීනිත් මේ විදිහට ගන්නවා. මම සීනි නම් ටිකක් අඩුවෙන් ගන්නෙ. මොකද මම මේක අපේ බබාටත් දෙන්න හිතාගෙන තමයි හදන්නේ. ඒක නිසා සීනි දාගන්නේ බොහොම අඩුවෙන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩිපුර සීනි දාගන්න පුළුවන්. ඒක තමන්ගේ රස අනුව. දැන් මම පාන් පිටි මේ ප්‍රමාණය මෙනලා ගත්තට මට පාන් පිටි මදි වුණා. ඇත්තටම මම හරියටම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ගන්න ප්‍රමාණයන්. දැන් ඔයාලා දැක්කම මම බේකින් පවුඩර් එකත් ලෑස්ති කරගත්තා. දැන් මේ තියෙන්නේ මම මේ විදිහට කිරලා හදලා ගත්ත දේවල්. බිත්තර එකකුත් ගත්තා මම. දැන් ඉතින් අර සීනි ටික ගත්ත බටර් එකට දාලා හොඳින් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මම මේ ඇත්තටම හදන්නේ අද බිස්කට් එකක්. ඒක ඇත්තටම රසයි. කඩේවටත් වඩා රසයි මට නම්. ඒ වගේම අර අපි කඩේ දේවල් වලට ඉතින් ගොඩක් ಜಾති දානවනේ. ඒක ශරීරයට අහිතකර දේවල්නේ ගොඩක් තියෙන්නේ. ඉතින් මේක ගෙදරම හදාගත්තාම අපිට චූටි බබාලට උනත් දෙන්න පුළුවන්. ඒක මම බබාට දෙන්න තමයි මේක හදන්නේ. මොකද එයා බිස්කට් කන්න කැමතියි. ඉතින් කඩේ ඒව දෙන්නත් හොඳ නෑනේ චූටි කාලෙම. ඒක නිසා තමයි මම මේ ගෙදර මේ බිස්කට් එක හදන්නේ. මම දැන් බටර් එකයි සීනි එකයි විනාඩි 5ක් විතර හොඳින් මික්ස් කරගත්තා. ඊට පස්සේ ඉතින් බිත්තරෙත් දාලා ඒකත් තව විනාඩි 5ක් විතර හොඳින් මික්ස් කරගන්න ඕනේ. එතකොට අපි ගත්ත සීනි ටික හොඳින් දිය වෙනවා. නැත්තම් සීනි කැට වගේ තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳින් මේ විදිහට ඔයාලට ගෑරුප්පුවක් ගන්නත් පුළුවන්. ඉතින් මම නම් මේ අර බටර් ගත්ත හැන්දෙන්ම තමයි මේක කරගන්නේ. මට කම්මැලි හිතුණා ඉතින් වෙන එකක් ගන්න. ඒකෙත් ගෑවෙනවනේ එතකොට. එතකොට අපිට හොදන්න තියෙන දේවත් වැඩි වෙනවනේ. ඒක නිසා ඉතින් මම මේ හැන්දෙන්ම මේ වැඩේ කරගන්නවා. මොකද අද මම පොඩි ප්‍රමාණයනේ හදන්නේ. අපි ගොඩක් හදනවා නම් අපිට බීට් එකකින් උනත් මේක කරගන්න පුළුවන්. හරි. ඉතින් දැන් මම පිටි එක දාගන්න තමයි යන්නේ. මම ඒකටම බේකින් පවුඩර් චුට්ටක් දාගන්නවා. ඔයාලා අන්සෝල්ටඩ් බටර් ගත්තා නම් ලුණු චුට්ටකුත් එකතු කරන්න. ඒ වගේම මේකට වැනිලා එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපේ ගෙදර වැනිලා තිබ්බේ නැහැ. ඒක නිසා මම එකතු කරේ නැහැ. ඉතින් ඔයාලට තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ මේ පිටි ටික ටික දාලා මේක හොඳින් කලවම් කරගන්න. මේක ටිකක් ඝන මිශ්‍රණයක් වෙන්න ඕන. අපිට මේක පස්සේ අතින් ඩෝ එකක් වගේ අනා ගන්න ඕන. ඉතින් ඔයාලා බලන්නකෝ මම කරන විදිහ.
මේක ඩෝ එකක් වගේ අනාගත්තා. ඉතින් මේක ටිකක් ඝනකමට තියෙන්නේ. දැන් මම මේක හදාගන්නේ අද ලිපේනේ. ඉතින් ඒකට මේ වගේ පෑන් එකක් අරගෙන ඒකට මේ වගේ ගෙදර තිබ්බ පොඩි මූඩියක් තියාගත්තා. ඒක හොඳින් වැහෙන්න මේ වගේ පියනක් ලෑස්ති කරලා. ඔන්න ඒක පැත්තකින් තියලා මම දැන් අර ගත්ත සාස් පාන් පියන වගේ ඒකට තියන්න හදන්නේ ඇලුමිනියම් ෆොයිල් එකක්. මොකද මේකට බේකින් පේපර් එකක් උනත් තියාගන්න පුළුවන්. දැන් ගෙදර අද බේකින් පේපරුත් නැහැ. ඉතින් මම තියෙන දේවල් යූස් කරලා තමයි ඉතින් මේක මේ හදාගන්නේ. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට අර ඒකේ මැද පොඩි මුඩියක් වගේ තිබ්බනේ. ඒක මේ විදිහට උඩට ගන්නවා. අපි ගත්ත ඇලුමිනියම් ෆොයිල් එක චුට්ටක් සිදුරු කරලා. ඊට පස්සේ මම මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකට පිටි ටිකක් දාලා අර ඩෝ එක අරගෙන දැන් ඉතින් මේක ටිකක් මේ වගේ අතින් තුනී කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් අපිට මේක කැමති ප්‍රමාණයකට කපා ගන්න තමයි ඕන. දැන් මම මේ වගේ ගෙදර තිබුණ පොඩි කට එකක් ගත්තා. ඉතින් ඔයාලට මේ විදිහට කරන්න නැතුව මේක අතින් චූටි බෝල හදලා අපි අර වඩේ හදනකොට කරන්නේ අල්ල උඩ තියලා තුනී කරන්නේ. අන්න එහෙම හදාගන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට කරනවා. ඉතින් බලාගෙන ඉන්නකෝ. දැන් මම ලෑස්ති කරගත්ත බිස්කට් ටික මේ විදිහට තියලා දැන් මේ වගේ තව පිටි චුට්ටක් ඉතුරුනා. ඉතින් මම මේකට ගෙදර තිබුණ චොක්ලට් එකකින් චුට්ටක් මේ වගේ කපලා එකතු කරගන්නවා. ඉතින් මට හිතෙන වෙනසකටත් එක්ක එහෙමත් කරලා බලන්න. දැන් මං ගත්ත පියනේ මට තියාගන්න පුළුවන් උනේ එච්චරයි. තව මේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. මං හිතුවා ඒක එයාර් ෆ්‍රයර් එකට දාගන්න ඕන කියලා. ඉතින් ඒ කොයි විදිහට වුණත් අපිට මේක හදාගන්න පුළුවන් ලිපේ හරි නැත්නම් oven එකේ එහෙම නැත්නම් එයාර් ෆ්‍රයර් එකේ ඒ ඕන එකක මේක හදාගන්න පුළුවන්. මොන ඉතින් දැන් මම අර පිටි මිශ්‍රණය මෙන්න මේ විදිහට අනලා ඒක දැන් මං අතේ අර වඩේ හදනවා වගේ හදාගන්නවා. මේ විදිහට. ඉතින් ඔයාලා බලන්නකෝ. දැන් මම කලින් අර ලෑස්ති කරගත්ත බිස්කට් ටික සාස් පාන ලිපේ තියලා ටිකක් අඩු ගින්දරේ තමයි මම ඒක ලිපේ තියාගත්තේ. ඒ කියන්නේ ඒකට වතුර දාන්නේ නැහැ. අපි ඒක හීට් වෙනවනේ ඇතුලේ වතුර දාන්නේ නැතුව. එතකොට ඒ රස්නෙට තමයි ඒක බේක් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති ඒ ක්‍රමේ. දැන් මම මේ බිස්කට් ටිකත් එයාර් ෆ්‍රයර් එකට දාගන්නවා. හරි යන්න තියෙනවා මම හදාගත්ත බිස්කට් ටික. මේ තියෙන්නේ එයාර් ෆ්‍රයර් එකේ හදාගත්ත ඒවා. ඒ වගේම මේ තියෙන්නේ ලිපේ හදාගත්ත ඒවා. ඉතින් ඒ දෙකම හොඳටම තියෙනවා. මම ඔයාලට කඩලත් පෙන්නන්නම්. ඉතින් මම අපේ බබාට දෙන්නමයි මේක හදාගත්තේ. මේක ගොඩක්ම රසයි. එයා ආසාවෙන් කෑවා. ඉතින් අද මගේ වීඩියෝ එක හොඳයි නම්
ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.